ඉතින් මේ ප්ලැට්ෆෝම් එකේ කලින් කතා කරලා තියෙනවා ස්මාර්ට් ඩිවයිස් වලට පණුව ගහන්නේ කොහොමද කියලා. ඒක සම්බන්ධයෙන් ඔයාලට වැඩිපුර දැනුවත් වෙන්න ඕන නම් මේ මගේ channel එකට ගිහින් බලන්න. එහෙවත් නැත්නම් මගේ page එකට ගිහින් බලන්න. ඔයාලට පණුව පිළිබඳව දැනුවත් වෙන්න පුළුවන්. හැබැයි අපි ඉස්සර කතා කරපු මේ පණුව දැන් ඊට වැඩිය ගොඩක් දියුණු වෙලා. මේ පණුව දැන් කරන්නේ ඇටැක් කරන එක නෙමෙයි. මෙයාලා වෙනම cloud infrastructure එකක් හදාගෙන infrastructure එක හරහා hacking වලට අවශ්‍ය බලය ලබා ගන්න එක තමයි මෙයාලා දැන් කරන්නේ. ඉතින් දැන් ඔයාලා හිතයි මෙයාලා මෙහෙම කරාම අපිට මොකද? අපිට මේකෙන් ප්‍රශ්නයක් වෙනවා. මේගොල්ලෝ cloud service පාවිච්චි කරන්න බැරි නම් ඕනේ දෙයක් කරගත්ත දෙයක්. හැබැයි ඔයා දන්නේ නැති cloud service කියන ඒවා පාවිච්චි කරද්දී ඒවට සල්ලි ගෙවන්න ඕනේ කියලා. ඉතින් මේ hackers ලා කරන්නේ මොකද්ද? ඔයා පාවිච්චි කරන cloud service එකට ඔයාට හොරෙන් රින්ගලා ඔයාගේ සර්විස් පාවිච්චි කරනවා. ඉතින් අන්තිමට වෙන්නේ මොකද්ද? ඔයා පාවිච්චි කරපු නැති සර්විස් වලට ඔයාට මාසයක් අවසානයේ හරි එහෙමත් නැත්නම් අවුරුද්දක් අවසානයේ හරි කලින්ට වඩා ලොකු මුදලක් මේ හැකර්ස් ලගේ වැඩේ හින්දා ගෙවන්න වෙනවා. දැන් ඔයාට තේරෙනවා ඇති මේක කොච්චර බරපතල ප්‍රශ්නයක්ද කියලා. මේ වගේ දේවල් පිළිබඳව දැනුවත් වෙන්න ඕන නම් අනිවාර්යයෙන්ම DI එක ටච් එකේ